ජපන් භාෂාවෙන් කාලය හා සම්බන්ධ වචන ටිකක් තමයි ඔන්න අද අරන් ඇවිත් තියෙන්නේ. එහෙනම් අපි බලමු. පළවෙනි එක තමයි අසා. අසා කියන්නේ උදේට. කියෝ. කියෝ කියන්නේ අද කියන අර්ථය. ඊළඟට කියෝනොබන් කියන්නේ අද රෑ. ඊළඟට කොන්බන් කියන්නේ අද රෑ කියන අර්ථයමයි. ඊළඟට යූබේ. යූබේ කියන්නේ ඊයේ රෑ. ඊළඟට අෂ්ත කියන්නේ හෙට. ඊළඟට අසත්ති කියන්නේ අනිද්දා. ශීය සත්ති කියන්නේ අනිද්දට පස්සේ දවස. අපි කියන්නේ ඉන්න අනිද්දා කියලා. එහෙනම් ශීය සත්ති කියන්නේ ඉන් අනිද්දා. එහෙම නැත්නම් අනිද්දට පස්සේ දවසට. ඊළඟට සෙන්ෂු. සෙන්ෂු කියන්නේ පසුගිය සතියට. ඊළඟට කොන්ෂු කියන්නේ මේ සතියට. ඊළඟට රයිෂු කියන්නේ ලබන සතියට. සරයිෂු කියන්නේ ලබන සතියට ඊළඟ සතියට. ඒ කියන්නේ ලබන සතියට පස්සේ සතියට තමයි කියන්නේ සරයිෂු කියලා. ඊළඟට කියොනෙන්. කියොනෙන් කියන්නේ පසුගිය අවුරුද්දට. කොතොෂි කියන්නේ මේ අවුරුද්දට. රයිනෙන් කියන්නේ ලබන අවුරුද්දට. සරයිනෙන් කියන්නේ ලබන අවුරුද්දට ඊළඟ අවුරුද්දට. ඒ කියන්නේ ලබන අවුරුද්දට පස්සේ අවුරුද්දට තමයි සරයිනෙන් කියලා කියන්නේ. එහෙනම් මේ ජපන් වචන ටිකත් ඔයාලා හොඳට මතක තියාගන්න. එහෙනම් මේ වගේ ජපන් භාෂා වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම බයි බයි සයෝනරා.